ලෝකයේ ඉහළම තැනක ඉන්න බිලියන ප්‍රතිශත සහ බුද්ධිමතුන් අතර තියෙන පොදු රහස මොකක්ද කියලා ඔයා දන්නවද? ඒ තමයි ඔවුන් දවස පටන් ගන්න විදිහ. දවසේ පළමු පැය දෙක ඔයා ගත කරන විදිහ තමයි ඔයාගේ මුළු දවසම සහ ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. අද අපි බලමු සාර්ථක මිනිසුන් අකුරටම පිළිපදින උදෑසන පුරුදු 5ක් ගැන. අංක 1. උදේ 5ට අවදි වීම. වැඩියෙන්ම සාර්ථක මිනිස්සු දවස පටන් ගන්නේ ලෝකෙම නිදාගෙන ඉන්න වෙලාවක. උදේ 5ට අවදි වීමෙන් ඔයාට කිසිම බාධාවක් නැති ටයිම් එකක් ලැබෙනවා. මේ වෙලාවේදී මොළයේ අවධානය උපරිම මට්ටමක පවතිනවා. අංක 2. දුරකථනයෙන් ඈත්වීම. අවදි වූ ගමන් සෝෂල් මීඩියා බැලීමෙන් ඔයාගේ මොළය රියැක්ටිව් මෝඩ් එකකට යනවා. සාර්ථක මිනිස්සු අවදි වී අවම වශයෙන් පළමු පැය තුල දුරකථනය පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට Tamanගේ මනස සංසුන් කරගන්නවා. අංක 3. ජලය සහ ව්‍යායාම. ශරීරය අවදි කරන්න නම් වතුර වීදුරුවක් බොන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම විනාඩි 15ක ව්‍යායාමයකින් මොළයට යන රුධිර ගමනාගමනය වැඩි කරගන්න පුළුවන්. මේක දවස පුරාම ඔයාව ඇක්ටිව්ව තියාගන්න උදව් වෙනවා. අංක 4. වැදගත්ම වැඩේ තෝරා ගැනීම. සාර්ථක මිනිස්සු දවස පටන් ගන්නේ Tamanට කරන්න තියෙන අමාරුම සහ වැදගත්ම වැඩේ මොකක්ද කියලා තීරණය කරගෙනයි. දවසේ මුල් කාලයේ ඔවුන් යොදවන්නේ වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන ඒ ප්‍රධාන කාර්ය සඳහායි. අංක 5. දුෂ්කරණය සහ කෘතඥතාව. Taman ඉලක්කයක් ජයග්‍රහණය කරනවා කියලා හිතින් මවා ගැනීම මගින් යටිසිත ඒ සඳහා සූදානම් වෙනවා. ඒ වගේම Tamanට ලැබී තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වීම මගින් ධනාත්මක මානසිකත්වයක් ගොඩනගෙනවා. මේ පුරුදු වලින් එකක් හරි අද ඉඳන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. සති 2කින් ඔයාටම වෙනසක් වැටහෙයි. මේ වගේ වීඩියෝ තවත් බලන්න IQ ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න.